අද මම කතා කරන්න යන්නේ A-level Agricultural Science past papers වල හා පළාත් papers වල වැඩිපුරම essay වලට අහන පාඩම් කොටස් ගැන. පාඩම් කොටස් කීපයක්ම මම මේ වීඩියෝ එකේ කියනවා. ඉතින් පළවෙනි එක තමයි උත්ස්වේදනය. 2017 2018 2022 කියන අවුරුදු තුනේම අහලා තියෙන්නේ උත්ස්වේදනය පාලනයට යොදා ගන්නා ක්‍රම ගැන. ඉතින් එක ළඟ අවුරුදු ඒ කියන්නේ 2017 සහ 2018 අවුරුදු දෙකේම එකම ප්‍රශ්නය අහලා තියෙනවා. 2025 දී ශාක වර්ධනය සඳහා උත්ස්වේදනයේ ඇති වැදගත්කම් පැහැදිලි කරන්න කියලා තමයි ඇහුවේ. ඉතින් මේ වගේ එකම ප්‍රශ්නය නැවත නැවත අහන අවස්ථා ගොඩක් තියෙනවා A-level Agricultural Science රචනා ප්‍රශ්න පත්‍රවල. මෙතනදී 2016 වගේම 2021 දීත් සත්ත්ව පාලනය පාඩමේ කිරි මුදා හැරීමේ යාන්ත්‍රණය රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරන්න කියලා තමයි අහලා තියෙන්නේ. මේක පළාත් පේපර්ස් වලත් නිතරම ඇහෙන ප්‍රශ්නයක්. මෙතනදී 2014 2015 එකලග අවුරුදු දෙකකම සත්ත්ව පාලනයේ කිරි දෙවීම කොටසින් ප්‍රශ්න අහලා තියෙනවා. ජල වහනය කියන පාඩම් කොටසින් 2017 වගේම 2018 දීත් ඒ කියන්නේ එකලග අවුරුදු දෙකකම ප්‍රශ්න අහලා තියෙනවා. 2017 දී ශුද්‍ර ප්‍රචාරණ ක්‍රමය හා එහි වාසි විස්තර කරන්න කියලා අහද්දී 2021 දී ශුද්‍ර ප්‍රචාරණයේ ප්‍රධාන පියවර පැහැදිලි කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදියට බලද්දී නැවත එකම ප්‍රශ්නය වගේම එකම පාඩම් කොටස් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම තවාන් පාලනය කියන පාඩම් කොටසින් 2018 2019 හා 2022 කියන අවුරුදු තුනේදීම ප්‍රශ්න අහලා තියෙනවා. පළාත් පේපර්ස් වලත් නිතරම එන පාඩම් කොටසක් තමයි තවාන් පාලනය කියන්නේ. 2025 A-level ඒ කියන්නේ ගිය අවුරුද්දේදී පහේ දෙවෙනි ප්‍රශ්නය විදියට ආහාර විවිධාංගීකරණය කොටසින් එහි වාසි හා අවාසි හා සීමාවන් විස්තර කරන්න කියන ප්‍රශ්නය අහලා තිබුණා. 2014 දී ආහාර විවිධාංගීකරණයේ වැදගත්කම විස්තර කරන්නත් 2016 දී කෘෂිකාර්මික නිෂ්පාදන වලට අගය එකතු කිරීමේ හා විවිධාංගීකරණය කරන ලද ආහාර සැකසීමේ වැදගත්කම පැහැදිලි කරන්නත් ඇවිල්ලා තිබුණා. ඉතින් past papers essays ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට මේ ප්‍රශ්න වලට හොඳින් පිළිතුරු ලියන්න පුළුවන්. 2019 දී තෘණ සංරක්ෂණයේ වැදගත්කම අහද්දී 2025 දී තෘණ සංරක්ෂණයේ වැදගත්කම හා තෘණ සංරක්ෂණ ක්‍රමයන් ගැන අහලා තියෙනවා. 8 වෙනි පාඩමේ ශාක ප්‍රචාරණයේ කොටසේ එන සහතික කළ බීජ නිෂ්පාදනය කියන්නේ ඉතාමත් ජනප්‍රිය ප්‍රශ්නයක්. පොහොර භාවිත කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම පිළිබඳව තමයි 2018 හා 2022 කියන අවුරුදු දෙකේදීම අහලා තියෙන්නේ. 2025 ඒ කියන්නේ ගිය අවුරුද්දේ 9 පළවෙනි ප්‍රශ්නය සත්ත්ව පාලනයේ මේ පාඩම් කොටසින් අහලා තිබුණා. දෘශ්‍ය ඝනත්වය කියන්නේ රචනා බහුවර්ණ ඒ වගේම ව්‍යුහගත රචනාවලත් නිතර ප්‍රශ්න අහන පාඩම් කොටසක්. 2025 A-level ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයේ ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණයෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. 2015 වගේම 2018 අවුරුද්දෙත් 8 වෙනි පාඩම ශාක ප්‍රචාරණය පාඩමෙන් බීජ ප්‍රතිකාරවල අරමුණු පැහැදිලි කිරීම ගැන තමයි අහලා තිබුණේ. ඉතින් මේ විදියට බලද්දී past papers marking scheme එක මේ ප්‍රශ්න වලට පිළිතුරු කල්පනා කරලා ලියන්න පුරුදු වුණොත් රචනා ප්‍රශ්න 4ටම හොඳින් පිළිතුරු සපයන්න පුළුවන්. මම දැන් සඳහන් කරපු පාඩම් කොටස් වගේම මේ පාඩම් කොටස් වලටත් වැඩි අවධානයක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. එකම ප්‍රශ්නේ නැවත එක ළඟ අවුරුදු වලත් ඇවිල්ලා තිබුණා. ඒ වගේම
එකම පාඩම් කොටස් වලිනුත් නැවත නැවත ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉස්සරහටත් මේ වගේම වීඩියෝ අරන් එන්නම්.